ඇයි ඔයා යම්කිසි දෙයක් කරන්නේ? ඇයි ඔයා යම්කිසි දෙයක් කරන්නේ කියලා මෙන්න මේ විදිහට අහන්න. ඉංග්‍රීසි වලින් අහදී. හරිද? Why do you? 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 ඇයි ඔයා මොනවා හරි කරන්නේ? දැන් මං කියනවා කරන දෙයක් අපි ගන්නවා. ඔයගොල්ලෝ කරන දේවල් ඕන තරම් ගන්න පුළුවන්. හරිද? දැන් ඉගෙන ගන්නවට learn. ඉගෙන ගන්නවට learn. ඇයි ඔයා ඉගෙන ගන්නේ? Why do you learn? Why do you learn? Why do you learn? ඇයි ඔයා ඉගෙන ගන්නේ? ඇයි ඔයා එන්නේ? ඇයි ඔයා එන්නේ? Why do you come? Why do you come? ඇයි ඔයා එන්නේ? Why do you come? ඇයි ඔයා යන්නේ? ඇයි ඔයා යන්නේ කියලා අපි අහන්නේ කොහොමද දන්නවද? Why do you go? Why do you go? හුලං ගොඩක් වැඩි. හරි නේද? හුලං ගොඩක් වැඩි ලස්සන ප්ලේස් එකක් ඔය. ලස්සන ප්ලේස් එකක්. මම දන්නවා මේ පොඩි කමෙන්ට් එකක් තියන්න බලන්න දන්නවනම් මේ තැන මොකද්ද කියලා බලන්න. මම තව පොඩ්ඩක් තව චූට්ටක් ලේසි කරන්න. හරිද? පොඩි කමෙන්ට් එකක් තියන්න. මේ අද නිදාසේ ඉන්න තවසේ මට පොඩ්ඩක් එළියට එන්න ඕන හිතුණා. ඒ නිසා ලස්සන ප්ලේස් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ තැන. දන්නවනම් පොඩි කමෙන්ට් එකක් දාන්න. ඊළඟට මේක මේ YouTube එකෙන් බලන මගේ බලන අය මේකේ කමෙන්ට් එකක් යන මෙන්න මේ විදිහට why do you කියලා දාලා ක්‍රියාපදයක් හදාගන්න. Why do you? Why do you? Why do you? Why do you eat? ඇයි ඔයා කන්නේ? Why do you eat? ඇයි ඔයා කන්නේ? Why do you eat? ඇයි ඔයා මගෙන් අහන්න බලන්න ඇයි ඔයා උගන්වන්නේ? එහෙනම් කමෙන්ට් එකක් තියන්න මේකට. ඇයි ඔයා උගන්වන්නේ? ඇයි ඔයා උගන්වන්නේ? කියලා එහෙනම් ආයෙත් ලෙසන් එකකින් එන්න. එතකන් මේක පාඩම් කරන්න කියලා.